ඔය දැන් ඔය පින්වතුන් පින්දහම් කළාට හැබැයි නිවනක් දකින්න බෑ. ආමිෂ පූජාවෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ප්‍රතිපත්ති පූජාවට යන්න ඕන. බුදු කෙනෙක් පහළ වෙන්නේ ප්‍රතිපත්ති පූජාවටයි. පළවෙනි තැන දෙන්නේ මොකද්ද? අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. මේ ශාසනයෙහි සසරේට යන සසරේ සැප ලබා දෙන්නා වූ ක්‍රමයකුත් මේ ශාසනයේ තියෙනවා. නිවන් මාර්ගයට යන ක්‍රමයකුත් තියෙනවා. අඤ්ඤා ලාභෝ පනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. ඉතින් බුද්ධිමත් අපි නැවත සසරට යනවද? එහෙම නැත්නම් නිවන් දකින්නවාද කියන තීරණය ඔය පින්වතුන්ගේ අවසාන තීරණය වෙන්න ඕන. තුම් මේ හිකිච්ඡං ආතප්පං. බුදුවරු අපිට මේ මාර්ගය පැහැදිලි කරලා දෙනවා. මේ සසරට යන මාර්ගයක් තියෙනවා මේකේ. ඒක තමයි ආමිෂ පූජාව. තව මාර්ගයක් තියෙනවා නිවනට යන මාර්ගය. එතකොට මේ මාර්ග දෙක බුදුවරු පැහැදිලි කරලා දෙනවා ශාසනයේ තියෙනවා. එතකොට ඔබ විසින් තීරණය කරන්න ඕන නැවත සසරට යනවද? එහෙම නැත්නම් නිවන් දකින්නවද? තුම් මේ හිකිච්ඡං ආතප්පං. ඔබ විසින් කළ යුතු දේ කරන්න. අක්කාතාරෝ තථාගතා. බුදුවරු මාර්ගය කියා දෙනවා. එහෙනම් බුද්ධිමත් ජනතාව තීරණය කරන්න ඕන මේ මනුෂ්‍යාත්ම භාවයෙන් ප්‍රයෝජනයක් ගැන අවම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙලා නිවන් දකින්න. ඉතින් ඒ නිසා අපිට තියෙන එකම ක්‍රමය මොකද්ද? බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම වලින් අර මම මුලින් සඳහන් කරා ඉන්ද්‍රිය ධර්ම පහ. ඉතින් ඒකෙන් එකක් අපි මාතෘකාව වශයෙන් අපි දැනට තේරුම් කරගමු. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, මේ ඉන්ද්‍රිය ධර්ම පහ යම් කිසි කෙනෙක්ගේ හිත තුළ වැඩිලා නැත්නම් එයා ප්‍රත්‍යඥය කියලා තමයි අපේ බුදුහාමුදුරුවෝ අපිට මතක් කරලා තියෙන්නේ. එතකොට ප්‍රත්‍යඥය කොහටද යන්නේ? සසරට යනවා. එතකොට ප්‍රත්‍යඥයන්ගේ මහගෙදර කොහෙද? සත්තාරෝ අපායා සකගේ සදිසා කියලා තමයි දේශනාවේ තියෙන්නේ. සොකීය ගෙදර වගේලු. සොකීය ගෙදර කියන්නේ තමන්ගේ මහගෙදර වගේලු. ඒ ප්‍රත්‍යඥයෝ නිරන්තරයෙන්ම යන්නේ කොහෙද? මහගෙදර හේවත් සතර අපායට.